සුන්දරයට ඇවිදින් හේනේ කළුව බින්ද රන් කෙදිසේම රන්වන්ගෙන් දුන්නීන් විනවද තුන්යම හීන දැක දැක මොටදයි ගෙදර හිද රන්කද තාම පැල් රකිනවාදෝ නීදී නැතිව ඔන්නක තමයි මේක ෆයිනල් අවුට්පුට් එක. ඒ කියන්නේ මේ මම දැන් හදන්න යන එකේ ෆයිනල් අවුට්පුට් එක රොක් වර්ෂන් එක ඔක තමයි. හැබැයි මේ දවස්වල ප්‍රසිද්ධ ওই පුන්සන් රෑට රොක් වර්ෂන් එක මම හදපු එකක් නෙමෙයි. මම කියා දෙන්න යන්නේ සූනු පාවිච්චි කරලා මේ වගේ එකක් හදාගන්නේ කොහොමද කියලා. නිරෝෂා විරාජිනී මහත්මිය ගායනා කරන මේ පුන්සන් රෑට ඔරිජිනල් සින්දු අරගෙන මම පොඩ්ඩක් අවුඩ සිටි එකට දාලා පිච් එක එහෙම වෙනස් කරලා පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා මේ පොඩක් දෙන්නෙක් කියන වගේ පොඩි ගැම්මකට ඒක පොඩ්ඩක් එඩිට් කරගන්න. පුන්සඳරෑ පුන්සඳරෑට ඇවිදින් පුන්සඳරෑට ඇවිදිල් හේනේ කළුව බිඳ රන් කෙදිසේ ඔන්න ඕක තමයි මං කලබලේ එඩිට් කරගත්තු ඔරිජිනල් සෝන් එකේ අන්තිම වර්ෂන් එක. මම හදාගත්ත ඔඩියෝ ක්ලිප් එක දැන් සූනෝ එකට ගිහිල්ලා ඒකට අප්ලෝඩ් කරගන්නවා. ඕක අප්ලෝඩ් වෙන අතරේ මම ඔරිජිනල් සෝන් එකේ ලිරික්ස් ටිකත් කොපි කරගන්නවා. පුන්සඳරෑට ඇවිදිල් ඕඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවරුණාට පස්සේ මම සූනෝ එකේ පර්සෝන එක ක්‍රියේට් කරගන්නවා මේ අප්ලෝඩ් කරපු ඕඩියෝ එක පාවිච්චි කරලා. ඉතින් මං කොපි කරගත්ත ලිරික්ස් ටිකත් සූනෝ එකේ ලිරික්ස් කියන තැන්ට පේස්ට් කරලා මෙතන ස්ටයිල්ස් කියන තැන ඩිෆෝල්ට් ඔටෝමැටිකලි ජෙනරේට් වෙච්ච ටෙක්ස්ට් එකක් තියෙන ඒක මකලා මට කැමති දෙයක් මම දාගන්නවා හාඩ් රොක් ඩීප් බේස් වගේ ස්ටයිල් එකක්. ඊට පස්සේ මේ ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් වලට ගිහිල්ලා ඒකේ වොකල් ටයිප් එක මේල් දීලා ස්ටයිල් ඉන්ෆ්ලුවෙන්ස් එකයි ඔඩියෝ ඉන්ෆ්ලුවෙන්ස් එක මම චේන්ජ් කරනවා. ස්ටයිල් ඉන්ෆ්ලුවෙන්ස් කියන්නේ මේ මම රත්න ටයිප් කරේ හාඩ් රොක් ඩීප් බේස් කියලා. එතකොට එයා ටාගට් කරනවා වැඩි. එතකොට මම ඒක වැඩි කරනවා. ඊට පස්සේ ඕඩියෝ ඉන්ෆ්ලුවෙන්ස් කියන්නේ මම අප්ලෝඩ් කරපු අර හදාගත්ත ඕඩියෝ එක. එතකොට එයා ඒකේ ස්ටයිල් එකක් ටාගට් කරනවා. මම දීපු අර ස්ටයිල් එකක් ටාගට් කරනවා. අර හාඩ් රොක් ඩීප් බේස් කියලා දෙන ස්ටයිල් එකක් දෙකම ටාගට් කරනවා. ඒ දෙක මම පොඩ්ඩක් මට හිතෙන ගානකට මම ඇඩ්ජස්ට් කරනවා. සාමාන්‍යයෙන් ඕඩියෝ ඉන්ෆ්ලුවෙන්ස් එක පොඩ්ඩක් 50 වගේ කිට්ටු කරන්න අරක ස්ටයිල් ඉන්ෆ්ලුවෙන්ස් එක 100 වගේ දුන්නත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේක ක්‍රියේට් කරගන්න ඇත්තටම මම මේ වගේ කීපයක් ක්‍රියේට් කරගත්ත එක වීඩියෝ එකේ දාන්න මට අන්තිමට හිතුණු ලස්සනේ කියලා වීඩියෝ එක තමයි දැන් ප්ලේ කරන්නේ. මම ඒකේ ස්ටයිල් ඉන්ෆ්ලුවෙන්ස් එක 82ක් දීලා තිනවා. ඕඩියෝ ඉන්ෆ්ලුවෙන්ස් එක 158ක් දීලා තිනවා. ඊපස්සේ ස්ටයිල්ස් දීලා තිනවා හාඩ් රොක් ගෲප් සිංගින් ඩීප් බේස් කියලා. ඒ ටික දීලා තමයි මෙන්න මේ අවුට්පුට් එක ගත්තේ. සුන්දරයට ඇවිදින් හේනේ කළුව බින්ද රන් කෙදිසේම රන්වන්ගෙන් දුන්නීන් විනවද තුන්යම හීන දැක දැක මොටදයි ගෙදර හිද රන්කද තාම පැල් රකිනවාද උනිදී නැතිබෝ. ඔන්න හොමයි වැඩේ වෙන්නේ. පට සින්දුවක් හදාගන්නේ ඔන්න හොමයි. ඉතින් ඕනම සින්දුවක් පොඩ්ඩක් එහා මෙහා කල්ලා පොඩි කස්ටමයිස් සීන් තව දාලා ඉතින් ඕක තව ලස්සන කරගන්න පුළුවන්.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන මේ වගේ සින්දුවක් ඔයා හදලා සෝෂල් මීඩියා දානවා නම් ඒක අනිවාර්යයෙන්ම සින්දුවේ මුල් අයිතිකරුගෙන් අවසර ගන්න. නැත්නම් එහෙම අවසර නොගෙන අපි සෝෂල් මීඩියා වල රීච් එක කරේ මේ ගන්න ඕන. ඒක වර්තමානයේ සෝෂල් මීඩියා වල තත්ත්වෙත් එක්ක සින්දුවේ මුල් අයිතිකරුට කරන හානියක් විදියට දකින්න පුළුවන්. ඔයා පුද්ගලිකව මේක ගෙදර හදලා අහනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා සින්දුවක් රීක්‍රියේට් කරනවා නම් AI වලින් අනිවාර්යෙන් අවසර ගන්න. ඉතින් මේක පට්ටාත මේ AI වලින් සින්දු හදන එක විතර නෙවෙයි, පට්ට ගොඩක් දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඉතින් අද වෙනකොට software developing ගේමක් නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා මේ AI නිසා. හරි, වැඩි කතා ඕනේ නැහැ. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් මම යනවා. ආචි.